ආදරණීය දුවේ පුතේ. අද අපි ඔබට කියලා දෙන්න සැරසෙන්නේ 7 වන ශ්‍රේණියේ භූගෝල විද්‍යාවේ අප ජීවත් වන පෘථිවි ගෝලය පිළිබඳවයි. අපි දන්නවා මේ සෞරග්‍රහ මණ්ඩලයේ සත්ව හා ශාක විශේෂ වලට හිතකර වායු ගෝලයක් ඇති එකම ග්‍රහලෝකය පෘථිවිය බව. ඒ අනුව අප ජීවත් වන පෘථිවි ගෝලය ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයක් බව කියන්න ඕනේ. මේ පෘථිවි ගෝලයේ ප්‍රධාන පරිසර කලාප තුනකින් යුක්ත වෙනවා. එක ශිලාගෝලය. මොකක්ද ශිලාගෝලය කියන්නේ? ශිලාගෝලය කියන්නේ අප ජීවත් වන ගොඩබිමටයි. ඊළඟට දෙක ජලගෝලය. ජලගෝලය කියන්නේ මේ ශිලාගෝලයේ පුරා ඇති ජලයටයි. තුන වායුගෝලය. වායුගෝලය කියන්නේ මේ පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නැර පැතිර ඇති වාතය අපි වායුගෝලය ලෙස හඳුන්වනවා. ඒ අනුව ශිලාගෝලය, ජලගෝලය සහ වායුගෝලය කියන මේ ප්‍රධාන පරිසර කලාප තුනෙන් මේ පෘථිවි ගෝලය සමන්විත වෙනවා. එතකොට මෙන්න මේ පරිසර කලාප තුන එකතු වුණාම අපි ඒකට කියනවා භෞතික පරිසරය කියලා. පෘථිවි ගෝලයේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ අපූර්ව නිර්මාණය කියලා කිව්වනේ. එසේ වන්නට ප්‍රධාන ලක්ෂණ කීපයක් අපි දකිනවා. එක ජීවීන්ට හිතකර වායුගෝලයක් පිහිටා තිබීම. දෙක ස්වාභාවික වෘක්ෂලතා තිබීම. තුන ස්වාභාවික සම්පත් බහුලව පිහිටා තිබීම. හතරවෙනි කරුණ මතුපිට සහ භූගත ජලය පිහිටා තිබීම. පහ කඳු තැනිතලා සාගර සහ මුහුදු පිහිටා තිබීම. හයවෙනි එක ජෛව විවිධත්වයක් තිබීම. අපි අර කලින් කතා කළ පරිසර කලාප තුනේ ඇති ජෛව වෙනස්කම් තමයි ජෛව විවිධත්වය ලෙස සලකන්නේ. එහෙමනම් අපිට පැහැදිලි මේ පෘථිවි ගෝලය ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයක් වන්නේ මෙන්න මේ කියන ප්‍රධාන ලක්ෂණ නිසා. අපි ඊළඟට අවධානය යොමු කරමු පෘථිවි හැඩය පිළිබඳව සොයා බලන්නට. දැන් අපි දන්නවා පෘථිවිය ගෝලය කිව්වම පෘථිවිය ගෝලාකාර බව. නමුත් මේ නවීන යුගයේ සමහර මිනිස්සු ඉන්නවා පෘථිවිය පැතිලි තලයක් බව විශ්වාස කරන. ඒ නිසා අපි පෘථිවි ගෝලයක් බව අපිට ඉදිරිපත් කළ හැකි නිදසුන් මොනවද කියලා අපි එකින් එක සලකා බැලිය යුතු වෙනවා. පෘථිවිය ගෝලාකාර බව ඔප්පු කරන්න අපිට තියෙන කදිම නිදසුනක් තමයි චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණය කියන්නේ මොකක්ද? චන්ද්‍රග්‍රහණය කියන්නේ එක පැත්තක සූර්යයා අනෙක් පැත්තෙන් හඳ තියෙනවා. මෙන්න මේ සූර්යයා සහ හඳ මැද්දට පෘථිවිය එනවා. එතකොට පෘථිවිය සූර්යයා සහ හඳ මැද්දට ආවම සූර්යා ලෝකය පෘථිවිය මත වැටිලා පෘථිවි සෙවණැල්ල සඳ මතට පතිත වෙනවා. ඒ සඳ මත පතිත වන පෘථිවි සෙවණැල්ල අපි දකිනවා ගෝලාකාර බව. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා පෘථිවිය ගෝලාකාර බව. දෙවෙනි උදාහරණය තමයි චන්ද්‍රිකා ඡායාරූප. අපි දකිනවා අභ්‍යාකාශයේ ඉඳලා ඡායාරූප අරගෙන තියෙනවා. ඒ වගේම අපි අභ්‍යාකාශයේ ඉඳන් චන්ද්‍රිකා මගින් අපි ඒවා පටිගත කර තියෙනවා. ඒන අපිට පැහැදිලිව පේනවා මේ ඡායාරූප සහ වීඩියෝ දිහා බැලුවම අපිට පැහැදිලිව පේනවා පෘථිවිය අපිට දිස්වන්නේ ගෝලාකාර ඇටයෙන් බව. ඒ අනුව අපිට පැහැදිලි පෘථිවිය ගෝලාකාර බව. ඊට අමතරව පෘථිවිය ගෝලය පැතිලි තලයක් නම් සූර්යා ලෝකේ එකවර සියල්ලටම පතිත වෙන්න ඕනේ. ඒ කියන්නේ දිවා රාත්‍රී වෙනසක් තියෙන්න බෑ. නමුත් අපි දන්නවා දිවා රාත්‍රී වෙනසක් තියෙන බව. ඒ වෙනසින්ද අපිට කියන්නේ පෘථිවිය ගෝලාකාර බව. ඒ නිසා පෙරදිග රටවල ජනතාවට අපරදිග ජනතාවට පෙර හිරු උදා වෙනවා. ඉතින් එහෙම වෙන්නේ පෘථිවිය ගෝලාකාර බව නිසා. ඒ නිසා අපිට මේ නිදසුන් මගින් පැහැදිලි පෘථිවිය පැතිලි තලයක් නොවේ පෘථිවිය ගෝලාකාර බව. දැන් අපි ඊළඟට සලකා බලන්නේ පෘථිවිය නියම ගණිත ගෝලයක්ද කියන කාරණාව.
දැන් පෘථිවිය ගෝලාකාර ලෙස පැවසුවත් එය නියම ගණිත ගෝලයක් නෙමෙයි. ඇයි අපි එම කියන්නේ? නියම ගණිත ගෝලයක් නම් අපි විශ්කම්භය මොන පැත්තකට නිර්මාණය කළත් බටහිර සිට නැගෙනහිරටත් උතුරේ සිට දකුණටත් තව මොන පැත්තට විශ්කම්භය ඇන්දත් මේ විශ්කම්භයේ දුර වෙනස් වන්නේ නැහැ. නමුත් පෘථිවි ගෝලයේ විශ්කම්භය දිහා බැලුවාම බටහිර සිට නැගෙනහිරට කිලෝමීටර 12857ක් තියෙනවා. උතුරේ සිට දකුණට කිලෝමීටර 12814ක් එනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා විශ්කම්භ දෙකේ වෙනස කිලෝමීටර 43ක් බව. ඒ අනුව බටහිර සිට නැගෙනහිරට සහ උතුරු දකුණු වශයෙන් විශ්කම්භය සමාන නොවන බව. එහෙමනම් අපිට පැහැදිලි පෘථිවිය නියම ගණිත ගෝලයක් නොවන බව. ඊළඟට අපි සලකා බලන්නේ පෘථිවි භ්‍රමණය සහ පරිභ්‍රමණය පිළිබඳවයි. අපි මුලින්ම විමසා බලමු පෘථිවි භ්‍රමණය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා දුවේ පුතේ පෘථිවිය අංශක 23 මාරක් ඒ කක්ෂයට ඇලව තම අක්ෂය වටා ගමන් කරනවා. අන්න ඒ පෘථිවි අක්ෂය වටා ගමන් කිරීම තමයි පෘථිවි භ්‍රමණය කියලා කියන්නේ. ඒ වගේම පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන්නේ දක්ෂිණාවර්තව බව මතක තියාගන්න. එතකොට පෘථිවිය තම අක්ෂය වටා ගමන් කිරීමට පැය 23 විනාඩි 56යි තප්පර 4ක් ගත කරනවා. එතකොට මේ පැය 23 විනාඩි 56යි තප්පර 4 අපි සාමාන්‍යයෙන් කියනවා පැය 24ක් කියලා. එය අපි එක් දිනක් ලෙස සලකනවා. පෘථිවි භ්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස තමයි දිවා රාත්‍රී ඇතිවන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ පෘථිවි පරිභ්‍රමණය සම්බන්ධවයි. පෘථිවි පරිභ්‍රමණය කියන්නේ පෘථිවිය තමන් වටා ගමන් කරමින් සූර්යයා වටා ගමන් කරනවා. මෙන්න මේ සංසිද්ධිය අපි පෘථිවි පරිභ්‍රමණය කියලා කියනවා. එතකොට පෘථිවිය සූර්යයා වටා ගමන් කරන මාර්ගය අපි කියනවා කක්ෂය කියලා. පෘථිවි භ්‍රමණය සඳහා දින 365 පැය 6ක් ගත වෙනවා. අපි සාමාන්‍යයෙන් මෙය වසරක් හැටියට සලකනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මේ පෘථිවි ගෝලයේ ඇති මනක්කල්පිත රේඛා සමූහයක් පිළිබඳවයි. ඒ කියන්නේ අක්ෂාංශ සහ දේශාංශ රේඛා සම්බන්ධවයි. මේ අක්ෂාංශ සහ දේශාංශ ස්වාභාවිකව පිටන්නේ නැහැ. අපි පෘථිවි ආදර්ශ ගෝලය මත අපි විසින් නිර්මාණය කරන ලද මනක්කල්පිත රේඛා සමූහයක් තමයි අක්ෂාංශ සහ දේශාංශ කියලා කියන්නේ. ඒ නිසා අපි මුලින්ම අක්ෂාංශ රේඛා කියන්නේ මොකක්ද කියලා හඳුනා ගනිමු. පෘථිවි ගෝලයේ බටහිර සිට නැගෙනහිරට වේදෙන මනක්කල්පිත රේඛා තමයි අක්ෂාංශ ලෙස නම් කරන්නේ. දැන් මේ පෘථිවි ගෝලයේ ප්‍රධාන අක්ෂාංශය තමයි සමකය. අපි සමකය නිරක්ෂය යනුවෙන් හඳුන්වනවා. එතකොට මෙන්න මේ සමකය නිසා පෘථිවි ගෝලය කොටස් දෙකකට බෙදෙනවා. සමකයට උඩින් ඇති ගෝලයට අපි කියනවා උතුරු අර්ධ ගෝලය කියලා. සමකයට දකුණින් ඇති ගෝලයට කියනවා දකුණු අර්ධ ගෝලය කියලා. එතකොට සමකයෙන් උතුරට සහ දකුණට ගමන් කරන විට ක්‍රමයෙන් කෙටි වී ද්‍රවීය ලක්ෂ්‍යයක් බවට පත් වෙනවා. ආදරණීය දුවේ පුතේ, දැන් ඔබට පැහැදිලි ඇති අක්ෂාංශ කියන්නේ මොකක්ද? ප්‍රධාන අක්ෂාංශය මොකක්ද කියලා. ඊළඟට අපිට මේ පෘථිවි ගෝලය අඳුනාගත යුතු ප්‍රධාන අක්ෂාංශ රේඛා කීපයක් තියෙනවා. දැන් ඔබට ඉදිරිපත් කරන රූපය හොඳින් විමර්ශනය කළොත් මේ ප්‍රධාන අක්ෂාංශ මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ප්‍රධාන අක්ෂාංශන සමකය අංශක බිඳුව බව. සමකයට උතුරින් අංශක 23 මාරකින් රේඛාවක් යනවා. ඒකට අපි කියනවා කර්කටක නිවර්තනය කියලා. ඒ වගේම සමකයට දකුණින් අංශක 23 මාර්ගින් රේඛාවක් යනවා. ඒකට අපි කියනවා මකර නිවර්තනය කියලා. එතකොට කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර කලාපයට අපි කියනවා නිවර්තන කලාපය කියලා.
සමකයට අංශක 66මාරක් උතුරින් ආක්ටික් වෘත්තයේ පිහිටනවා. ඊටත් උඩින් අපි දන්නවා උත්තරධ්‍රවයේ පිහිටනවා. එතකොට අංශක 66මාරක් දකුණින් ඇන්ටාර්ක්ටික් වෘත්තයේ පිහිටනවා. එතකොට ඊට පාලින් දක්ෂිණ ධ්‍රවය ලකුණු කරලා තියෙනවා. දැන් ඔබට පැහැදිලි නේද පෘථිවි ගෝලයේ අපි ප්‍රධාන වශයෙන් අඳුනාගත යුතු අක්ෂාංශ රේඛා මොනවද කියලා. මම නැවත මතක් කළොත් සමකය, කර්කටක නිවර්තනය, මකර නිවර්තනය, ආක්ටික් වෘත්තය, ඇන්ටාර්ක්ටික් වෘත්තය, උත්තර ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය වශයෙන්. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ දේශාංශ රේඛාවක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට. දේශාංශ රේඛාවක් කියන්නේ උතුරේ සිට දකුණට වීදෙන මනක්කල්පිත රේඛා විශේෂයකි. ප්‍රධාන දේශාංශය අපි නම් කරන්නේ මධ්‍ය දේශාංශය යනුවෙනි. මේ මධ්‍ය දේශාංශය එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටෙන බැවින් එම මධ්‍ය රේඛාව ග්‍රීනිච් මධ්‍ය දේශාංශය ලෙසද හඳුන්වනවා. එතකොට ඔබ මතක තියාගන්න ඕනේ ප්‍රධාන දේශාංශය අංශක බිඳුව වන අතර අංශක බිඳුවේ සිට බටහිරට ඇති දේශාංශ බටහිර දේශාංශ වශයෙන් ඊළඟට මේ මධ්‍ය රේඛාව ඉඳන් නැගෙනහිරට ඇති දේශාංශ නැගෙනහිර දේශාංශ ලෙස නම් කරනවා. එතකොට දේශාංශ අංශක බිඳුවේ සිට බටහිරට දේශාංශ අංශක 180ක්ද නැගෙනහිර දේශාංශ අංශක 180ක්ද තියෙනවා. එතකොට මේ අංශක 180 රේඛාව බටහිරට සහ නැගෙනහිර යන දෙකටම පොදු රේඛාවක් වෙනවා. මේ අංශක 180 රේඛාව සම්මත දින රේඛාව එහෙමත් නැත්නම් අන්තර්ජාතික දින රේඛාව ලෙස හඳුන්වනවා. අපි මේ සම්මත දින රේඛාව පිළිබඳව වෙනත් දවසක සවිස්තරව ඉගෙන ගනිමු. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මහද්වීප හඳුනා ගැනීමට. මොකක්ද මහද්වීපයක් කියන්නේ? ඉතා විශාල අඛණ්ඩ වීදුණු ගොඩබිමකට තමයි අපි මහද්වීපයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි දකිනවා විශාල අඛණ්ඩ වීදුණු ගොඩබිම් බොහෝ විට ජලයෙන් වෙන් වූ භූමි ස්කන්ධ වශයෙන් අඳුනා ගන්න පුළුවන්. ලෝකයේ මේ වගේ විශාල අඛණ්ඩ වීදුණු මහද්වීප 7ක් අඳුනා ගන්න පුළුවන්. 1 ආසියා මහද්වීපය, 2 අප්‍රිකානු මහද්වීපය, 3 යුරෝපා මහද්වීපය, 4 උතුරු ඇමරිකානු මහද්වීපය, 5 දකුණු ඇමරිකා මහද්වීපය, 6 ඕස්ට්‍රේලියානු මහද්වීපය, 7 ඇන්ටාර්ක්ටික් මහද්වීපය. අපි අඳුනා ගන්න ඕනේ මේ එක් මහද්වීපය තුළ දේශපාලනික වශයෙන් වෙන් වූ රටවල් තියෙනවා. උදාහරණයක් ලෙස ආසියානු මහද්වීපය ගමු. ඒ ආසියානු මහද්වීපය තුළ ඉන්දියාව, පාකිස්තානය, චීනය, වියට්නාමය, කාම්බෝජය, ශ්‍රී ලංකාව වශයෙන් දේශපාලනික ලෙස වෙන් වූ රටවල් අපිට දකින්න පුළුවන්. එයත් ඔබගේ මතකයේ තියාගන්න. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සාගරයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න. දැන් අපිට පේනවා මහද්වීප අතර පිහිටි විශාල ජලතල. අන්නේ විශාල ජලතල අපි සාගර ලෙස නම් කරනවා. මේ මහද්වීපය ආසන්නයේ සහ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිට ඇති කුඩා ජලතලයන් අපි මූදු ලෙස නම් කරනවා. දැන් අපිට ලෝකයේ විශාල ජලතල 5ක් හඳුනා ගන්න පුළුවන්. 1 පැසිෆික් සාගරය, 2 ඇට්ලාන්ටික් සාගරය, 3 ඉන්දියන් සාගරය, 4 ආර්ක්ටික් සාගරය, 5 ඇන්ටාර්ක්ටික් සාගරය වශයෙන් අපිට ප්‍රධාන සාගර 5ක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ මහද්වීප ආසන්නව පිහිට ඇති කුඩා ජලතල තමයි මූදු වශයෙන් නම් කරන්නේ. උදාහරණයක් වශයෙන් අරාබි මූද, ජපන් මූද, උතුරු මූද, රතු මූද, මධ්‍යධරණී මූද අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කැස්පියන් මූද සහ ඒරල් මූද ගත්තම විශේෂයි. මොකද ආසියා මහද්වීපයේ පිහිටි අභ්‍යන්තර මුහුදු දෙකක් බව මතක තියාගන්න.
ආදරණීය දුවේ පුතේ, ඔබට මේ පාඩමෙන් යමක් ඉගෙන ගන්න ලැබුණා නම් ඔබේ වටිනා අදහසත් පාලින් කමෙන්ට් කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න ඊළඟ වීඩියෝ එක මිස් නොවන්න.